කුකුල් පැටවු ටිකකට ඕන වෙනවා පියාඹන්න ඉගෙන ගන්න. ඒගොල්ලෝ ගිහිල්ලා අම්මට කිව්වම අම්මා කියනවා කිකිලි කියනවා පුතේ මේ අපි කුකුල් උනාට අපිට අත්තට තිබ්බට අපිට පියාඹන්න බෑ අපි බිම ඇවිදලා ඉන්න සත්තු. හැබැයි පැටවු මේක පිළිගත්තේ නැහැ. එයාලට ඕන වෙනවා පියාඹන්න. අවසානයේ මේ දරුවන්ගේ කිසිම ගැළවීමක් නැති තැන අම්මා දරුවොත් අරගෙන යනවා කන්දක් මුදුනේ ඉන්න රාජාලියෙක් හම්බෙන්න. අපේ චමරේ පිස්ස වගේ හම්බෙන්න යනවා. මේ ගියාම කියනවා රාජාලියට කිකිලි කියනවා මේ මගේ පැටවු ටික කියනවා මේ ඉගිල්ලෙන්න ඕනේ කියලා. ඉතින් අපි කවදාත් ඉගිල්ලිලා නැහැ. අපේ පරම්පරාවල ඉගිලෙන කුකුල්ලු ගැන අපි අහලත් නැහැ. පුළුවන් ද මෙයාලට උගන්වන්න. රාජාලිය කරා කිසි ප්‍රශ්නයක් නැහැ. කුකුල්ලුන්ට ඉගිල්ලෙන්න පුළුවන් මම උගන්වන්නම්. හැබැයි මට දැන් කෑම හොයන්න යන්න තියෙන වෙලාව කිව්වම කිකිලි කියනවා මම ඔබතුමා වෙනුවෙන් කෑම හොයාගෙන එන්නම් මගේ පැටවු ටිකට උගන්වන්න. කිකිලි ගිහිල්ලා රාජාලිය වෙනුවෙන් ඉතින් යාට හොයන්න පුළුවන් කෑම තියෙන පණුවෝ ඒ වගේ දේවල්නේ. එයා කෑම එකතු කරගෙන හවස් වෙද්දී කන්ද මුදුනට අපව එනවා. ඒ එනකොට රාජාලිය පැටවු ටිකට මුලින්ම උඩ පයින් උගන්නලා දිගාරින්න උගන්නලා තටු ගහන්න උගන්නලා මෙහෙම හවස් වෙනකොට හොතටම ගුවනට ගිහිල්ලා කරනම් ගහන්න උගන්නලා තියෙනවා. ඉතින් කිකිලි ආවට පස්සේ රාජාලිය කියනවා පැටවුන්ට පෙන්නන්න අම්මට තමන්ගේ වැඩ. ලස්සනට උඩට ගිහිල්ලා ගුවනේ පියාඹලා ගුවනේ රැඳී ඉඳලා අම්මව ගොඩක් සතුටු වෙන විදිහට අම්මව පුදුම වෙන විදිහට මේ පැටවු ටික ඒක පෙන්නනවා. ඉතින් අරගෙන ආපු ආහාර ටික තෑගි විදිහට රාජාලියට බාර දීලා අම්මත් එක්ක පැටවු ටික පාගමනින් ආයෙත් කන්ද පල්ලෙහාට එනවා. ජීවිතේ අපි ගන්න ගොඩක් දේවල් මෙන්න මේ වගේ තමයි. ඉගිල්ලෙන් අපි ඉගෙන ගත්තා නම් අපි ඉගිල්ලෙන්න ඕන. ලංකාව මේ දේශපාලනය නිසා නෙමෙයි මේ ලෝකේ යම්කිසි මොකක් හෝ දෙයක් නිසා අපේ රටේ මිනිසුන්ගේ හරි ලස්සන පිබිදීමක් හරි උද්‍යෝගයක් හොඳ අනාගත දැක්මක් දැන් හැදීගෙන යනවා. ඒක මේ දේශපාලනය නිසා නෙමෙයි. මොකක් හෝ සමාජ පෙරලියක් සිද්ධ වෙමින් පවතිනවා. එහෙනම් මේ පෙරලිය තුර මේ ව්‍යවසායකත්වයේ ඉහළට ගන්න, ඒ වගේම මේ අලුත් දේවල් අපි පුංචිම කාලේ අපේ දෙමව්පියෝ අපිව යොමු කරන්න හැදුවේ එයාලගේ කුඩා කාලේ ඉඳලා එයාලගේ තරුණ කාලේ ඒගොල්ලෝ දැක්ක ලෝකෙ තිබ්බ රැකියා අවස්ථාවලට. අපේ ආච්චිලා සීයලා එයාලගේ දරුවෝ විදිහට අපේ දෙමව්පියන්ව යොමු කරන්න හැදුවේ එයාලා දැකපු ලෝකෙට. හැබැයි ඔබට මම ආරාධනා කරනවා ඔබේ දරුවා ඔබ දැකපු ලෝකෙට යොමු කරන්න හදන්න එපා. ඔබ දන්න කියන රැකියා ලිස්ට් එක දරුවා ඉස්සරහා කියන්න එපා. මොකද ලෝකේ ඊට වඩා ගොඩාක් වෙනස් වෙලා ડોක්ටර් කෙනෙක් ඉංජිනේරුවෙක් වෙනවට වඩා දැවැන්ත අවස්ථාවන් ලෝකේ පුරා දැන් බිහි වෙලා තියෙනවා. ඒ නිසා එයාලගේ ලෝකේ මොනවද තියෙන්නේ? ඒ දේවල් වලට ඔබේ දරුවව යොමු කරන්න. ඉතින් අර කුකුල් පැටව විදියට ඉන්නේ නැතුව ඔයාගේ අහසේ පියාඹන්න ඔබ සියලු දෙනාට ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ කර්තව්‍ය පිටිපස්සේ ඔයාලට ලොකු හයියක් ලබා දුන්නෝ අද මෙතන නැති වුණත් අගලවත්ත ප්‍රාදේශීය ලේකම් තුමන් හෝ එතුමිය ප්‍රාදේශීය ලේකම් තුමිය ඒ වගේම දොඩන්ගොඩ සහ අපේ මතුගම ඒ සුන්දර ප්‍රාදේශීය ලේකම් තුමාට මම බොහෝ බෙහෙවින්ම මේ ලාංකිකයෙක් විදිහට හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. මෙහෙම ශක්තියක් දෙනවා කියන්නේ මිනිස්සුන්ට නැගිටින්න පුළුවන්. ඉතින් නැගිටින්න හයියක් වෙන මිනිස්සු ටිකක් ඔයාගේ පිටිපස්සේ ඉන්නවා නම් එහෙම නායකත්වයක් ඔබේ පසුපසින් ඉන්නවා නම් නිදා ගන්න එපා. ඇහැරලා අහසට ගිහිල්ලා ඔයාගේ ගමන පියාඹල යන්න බොහොම ස්තුතියි.